කසාගල ප්ලාන්ටේෂන් වසරක් තුළ පාරිභෝගික ඔබගේ විශ්වාසය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව තුළ ඉතා කෙටි කාලයකින් සීක්‍රයෙන්ම සංවර්ධනය වන සමාගමක් ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබූ බව අපි ඉතා අභිමානයෙන් මෙලෙස ඔබට ප්‍රකාශ කර සිටිමු. අප සමාගමේ ප්‍රධාන ශාඛාව බත්තරමුල්ල ප්‍රදේශයේද අනෙකුත් ශාඛා යාපනය කුරුණෑගල කෑගල්ල නාවලපිටිය අවිස්සාවේල්ල වැලිමඩ ගෙලිඔය මහනුවර සහ ගම්පහ යන ප්‍රධාන නගරවලද ව්‍යාප්ත කොට ඇත. කසාගල සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපතිත්වය දරන ආචාර්ය රංජිත් නන්දන පීරිස් මහතා රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පුද්ගලික ආයතන රැසක විධායක නිලධාරී කළමනාකරණ සහ අධ්‍යක්ෂක ධූර හොබවා ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කර තිබේ. එමෙන්ම ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ ක්‍රියාකාරී අත්දැකීම් රැසක් ලබා ඇති ඔහු දේශපාලන පක්ෂයක නායකත්වය දරමින් සුළු දේශපාලන පක්ෂ 27ක කැඳවුම්කරු ලෙසද කටයුතු කරමින් සිටී. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආනයන හා අපනයන කටයුතු සමගින් වසර 20ක ව්‍යාපාර දැනුමක් ලබා ඇති ඔහු එමගින් ලබාගත් අත්දැකීම් තුළින් සහ දැනුම් සම්භාරය එකට එකතු කර ගොඩනගන ලද කසාගල සමූහ ව්‍යාපාරය වසරක් වැනි කෙටි කාලයක් තුළ ව්‍යාපෘති රැසකට මුල පුරන්නට කටයුතු කර ඇත. ලංකාව පුරා විහිදුවන ශාඛා ජාලයක් හිමි අප සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා වශයෙන් 1995 වර්ෂයේදී ශ්‍රී විවේකාරාමයේදී පැවිදි දිවියට පත් උහුණෝ විට පියරතන ස්වාමීන් වහන්සේ කටයුතු කරන සේක. උන්වහන්සේ 2005 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ තුලනාත්මක දර්ශන විශ්ලේෂණවාදී උපාධියේ ප්‍රථම පෙළ සාමාර්ථයක් සහිතව එම විශ්වවිද්‍යාලයේම එන්නේ උපාධියද සම්පූර්ණ කර ඇති අතර විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධියක්ද ලබා ඇත. එමෙන්ම උන්වහන්සේ පිටිගල රත්නවේලී මහා පිරිවෙන්හි පිරිවෙනාධිපති වශයෙන් රාජකාරී කටයුතු කරයි. අපගේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් සම්මානනීය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කටයුතු කරන අතර ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ මූලික උපාධිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන ශාස්ත්‍රපති උපාධිය ලබාගත් පළමු පුද්ගලයාද වේ. ජාත්‍යන්තර වශයෙන් මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පුවත්පත් කලාවේදී ආචාර්ය උපාධියක්ද ඇමරිකාවේ ඉලිනොයි විශ්වවිද්‍යාලය තායිවානය පාකිස්තානය ස්පාඤ්ඤය එංගලන්තය පෝලන්තය වැනි විදෙස් රටවලද උපාධි පාඨමාලා හදාරා මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදනාංශයේ සම්මානිත මහාචාර්යවරයෙකු ලෙස දැනට සේවය කරයි. මෙම ක්ෂේත්‍රය සම්බන්ධව වසර ගණනාවක පළපුරුද්දක් සහිතව මෙහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුරට පත්ව සිටින්නේ රක්ෂණ ක්ෂේත්‍රයේ අලෙවි විධායක නිලධාරියෙකු ලෙස වසර 26කට අධික පළපුරුද්දක් ඇති එච්.එම්. උපසේන හේරත් මහතායි. කසාගල ගෲප් නායකත්වය ශක්තිමත් දැක්මක් සහ අත්දැකීම් සම්පන්න කළමනාකාර කණ්ඩායමක් මගින් මෙහෙවයි. කෘෂිකර්ම ව්‍යාපාර කළමනාකරණය සහ ජාත්‍යන්තර වෙළඳපොළ පිළිබඳ පුළුල් දැනුමක් ඇති නායකත්වය සමූහයේ දිගුකාලීන වර්ධනය සහ ස්ථායීභාවය තහවුරු කරයි. මෙම නායකත්වය මගින් කසාගල ගෲප් ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් අතරට පත්වීමේ දැක්ම සාර්ථකව ඉදිරියට ගෙන යයි. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් කෘෂිකර්මයට කැප වූ ප්‍රමුඛ ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික සමාගමකි. නවීන පරිසර හිතකාමී තාක්ෂණය සමග සාම්ප්‍රදායික කෘෂිකර්ම දැනුම එකතු කර උසස් තත්ත්වයේ එළවලු පළතුරු සහ අනෙකුත් අපනයන භෝග වගා කර එම අස්වැන්න අපනයනය කරයි. මෙය දේශීය ගොවීන්ට සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට දායක වේ. කසාගල වැවිලි සමාගම සතුව වැලිමඩ අක්කර 5ක බිම් කොටසක බෙල් පෙපර් සහ නයිමිරිස් වගාවක්ද මාතලේ අක්කර 25කින් සමන්විත භූමි භාගයක් පුරා අඹ තේ සහ ගම්මිරිස්ද වගා කර තිබේ. එමෙන්ම ගල්ගමුව අක්කර 25ක්ද පොළොන්නරුව අක්කර 25ක්ද අප සතු අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේ
අක්කර 200ක පමණ භූමි ප්‍රමාණයක TJC අඹ සහ නයිවිරිස් වගා කර ඇත. ශ්‍රී ලංකාවේ නවීන සුපිරි වෙළඳසැල් ජාලයක් ලෙස කසාකල ග්‍රීන් සුපර් ක්‍රියාත්මක වේ. සාධාරණ මිල ගණන් යටතේ උසස් තත්ත්වයේ දේශීය සහ ආනයනික භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා දීම මෙහි අරමුණ වේ. කසාකල ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසැල් ජාලයෙහි ප්‍රථම ශාඛාව මාතලේ නගරයේහිද, දෙවන ශාඛාව කඩුවල නගරයේහිද, දෙවන ශාඛාව අතුරුගිරිය නගරයේහිද විවෘත කර තිබේ. 2026 වසරේදී නව ශාඛා කිහිපයක් විවෘත කිරීමේ සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. තවද ගාල්ල, මාතර, කොළඹ, නුවර, මීගමුව, අනුරාධපුරය සහ හලාවත යන ප්‍රධාන නගරවලද කසාකල ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසැල් විවෘත කිරීමට නියමිතව තිබේ. ඉදිරියේදී කසාකල ග්‍රීන් සුපර් දිවයින පුරා සුපිරි වෙළඳසැල් ජාලයක් ලෙස ව්‍යාප්ත වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ වාහන අමතර කොටස් ආනයනය කිරීම ඉතා වැදගත් කර්මාන්තයක් වන අතර දේශීය නිෂ්පාදනය සීමිත බැවින් කාර්, වෑන්, බස් සහ වාණිජ වාහන සඳහා මුල් හා විකල්ප අමතර කොටස් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. කසාකල සමූහ ව්‍යාපාරය මෙම ක්ෂේත්‍රයටද දායකත්වය ලබා දීමට සැලසුම් දැනටමත් සූදානම් කර ඇත. කසාකල සමූහ ව්‍යාපාරය ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වන අතර ප්‍රධාන වශයෙන් නිවාස සංකීර්ණ හා මහා පරිමාණ ව්‍යාපෘති ඉදිකිරීම සිදු කරයි. සුදුසුකම්ලත් ඉංජිනේරු, වාස්තු විද්‍යාඥ සහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන්ගෙන් සමන්විත ශක්තිමත් වෘත්තිකයන් කණ්ඩායමක් මගින් බොහෝ ඉදිකිරීම් හා සම්බන්ධ කටයුතු උසස් ගුණාත්මක මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබයි. කසාකල සමූහ ව්‍යාපාරය විසින් අන්ලෝඩි ඉන්ටර්නැෂනල් සමාගම සමග ශක්තිමත් ජාත්‍යන්තර හවුල්කාරීත්වයක් පවත්වාගෙන යයි. අන්ලෝඩි කන්ස්ට්‍රක්ෂන් ඉන්ජිනියරිං කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සහ අන්ලෝඩි ඉන්ටර්නැෂනල් ට්‍රේඩිං කම්පනි ලිමිටඩ්හි සභාපතිවරයා ලෙස ගන්යූ මහතා ඉදිකිරීම් සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් රැසක් අප ව්‍යාපාරයට එකතු කරයි. මෙම හවුල්කාරීත්වය හරහා කසාකල සමූහ ව්‍යාපාරයෙහි රෙසෝට් සහ ලක්සරි ඇපාර්ට්මන්ට් ව්‍යාපෘති සඳහා තාක්ෂණික දැනුම, ගුණාත්මක භාවය සමග ගෝලීය ප්‍රමිතීන් මේ හරහා එකතු වේ. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කිරීමට මේ තුලින් අප අපේක්ෂා කරමු. කසාකල හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් ශ්‍රී ලංකාවේ ඉහළින්ම පවතින සංචාරක කර්මාන්තයට පිවිසෙන නව ව්‍යාපාරික අංශයකි. ගාල්ල ප්‍රදේශයේ ආරම්භ වන හෝටල් ව්‍යාපෘතිය හරහා කාමර සහ ආපනශාලා පහසුකම් එක් කරමින් සංචාරක කර්මාන්තයේ දියුණුවටද අපි දායක වෙමු. එකෝ ටුවරිසම් සංකල්පය හා බැඳුණු හෝටල් සමූහය ක්‍රියාත්මක කරමින් සීගිරිය, තංගල්ල, ඇල්ල, කසාකල වැව, මාතලේ නාවුල, බෝවතැන්න ජලාශය සහ යාල යන ප්‍රධාන නගර යා කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද කසාකල සමූහ ව්‍යාපාරය එක්වන්නේ විදේශ විනිමය උත්පාදනය කරනවත් සමගම ශ්‍රී ලංකාව තුළ රැකියා ගණනාවක්ද නිර්මාණය කරමිනි. කසාකල ලක්ෂරි ඇපාර්ට්මන්ට්ස් කොළඹ නගරයට ආසන්නව සැලසුම් කර ඇති උසස් ජීවන පහසුකම් සහිත නිවාස සංකීර්ණයකි. ස්මාර්ට් ඇක්සස් සිස්ටම්ස්, රූෆ්ටොප් ටෙක්, ෆිට්නස් සෙන්ටර්, ස්විමිංగ్ පූල් සහ ඉලෙක්ට්‍රික් වියකල් චාර්ජින් පහසුකම් මෙහි අඩංගු වේ. 2026 පළමු කාර්තුවේදී පළමු අදියර ඉදිකිරීම් ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කර ඇත. කසාකල Hospital for Neurosurgeries and Orthopedics ශ්‍රී ලංකාවේ අද්විතීය වෛද්‍ය පහසුකම් සහිත රෝහලක් ලෙස 2026 දී ආරම්භ කිරීමට නියමිතයි. දැනට විදේශ රටවලට යාමට සිදුවන රෝගීන්ට දේශීයවම උසස් තත්ත්වයේ ප්‍රතිකාර ලබා දීම මෙහි අරමුණ වේ. ඔබත් අප හා එක්ව අනාගතය වර්තමානයේ නිර්මාණය කරන්නට සූදානම් වන්න. මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංස්ථා පනත යටතේ සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයකි.